ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක් නේද බං? බලපන්කෝ අර පිස්ස දිහා. ඌත් අපි වගේ ඉස්සර ආතල් දාලා ඉන්නේ නැති නේද? ඒ පිස්සු මිනිස්සයා මගේ බොස් කියලා කිව්වොත් මම පිළිගන්නවද? බොස්? උඹටද පිස්සු උටද පිස්සු? ඔය ඉන්නේ මං කලින් වැඩ කරපු කම්පැනි එකේ බොසා. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක් තමයි බං. හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. යකෝ කම්පැනි බොස් කෙනෙක්ට ඕම වෙයිද බං? උඹේ පච වලට අහුවේ මං. වචන නෙමෙයි බං. කර්මය කියන දේ මම මේ තරම් විශ්වාස කරන්නේ ඔය සීන් එකෙන් පස්සේ. ඒක දිග කතාවක් බං. ඉතින් කියපන්කෝ මොකද්ද කතාව කියලා? මම දැන් අවුරුදු 5කට කලින් වැඩ කරේ ඔය මිනිස්සයාගේ කම්පැනි එකේ. සමීර මේ අර දෙල්ගොඩ ඕඩරේ කඩුවෙල ඕඩරේ අද දවස් ඇතුළත අනිවාර්යෙන් යවා ගන්න ඕනේ. හරි සර්. බණ්ඩල් ටික මේ ගානට තියනවද හරියට ගණන් බලලා ප්ලේස් එකට යවන්න. මම පොඩි වැඩකට එළියට යනවා. මිස් ඇවුවොත් කියන්න මම පොඩි වැඩකට එළියට ගියා කියලා. සමීර බොස් ඔතන ඉන්නවද? ඉන්නවා නම් පොඩ්ඩක් ෆෝන් එක දෙන්නකෝ. මේ බොස් පොඩි වැඩකට එළියට ගියා මිස් ඇහුවොත් කියන්න කිව්වා. මේ හවස යාට මොකද්ද තියෙන පොඩි වැඩේ? ෆෝන් එකත් ඕෆ් කරගෙන. මට නම් තේරෙන්නේ නැහැ සමීර. මට මේ හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ දැන්. මිස් බය වෙන්න එපා මිස්. මේ ෆෝන් එකේ බැටරි බහලා ඕෆ් වෙලා ඇති. ඕෆ් වෙලා නෙමෙයි සමීර. එයා හිතලමයි ඒක කරන්නේ. සමීර කිව්වට විශ්වාස කරන එකක් නෑ. එයාගේ ෆෝන් එකේ තිබිලා ගොඩාක් දේවල් මට හම්බුණා. එයාට වෙන FIR එකක් තියෙනවා. එයා ඒක නවත්තනවා කියලා මට පොරොන්දු වුණා. ඒත් ඒක එහෙම නෑ කියලා මට දැන් හිතෙනවා. මට නම් හිතාගන්නත් බෑ මිස්. මම මේ ගැන බොස් එක පොඩ්ඩක් කතා කරලා බලන්නද? එපා සමීර. ඔයා මේ ප්‍රශ්නෙට මැදිහත් වුණා කියලා ඒක විසඳන්න බෑ. ඔය කම්පැනි මේ ගෙවල් දොරවල් මගේ දේපල නිසායි ඔයාගේ බොස් ඔය තැන ඉන්නේ. ඒත් එයාට ඒකේ වටිනාකමක්වත් මං ගැන ආදරයක්වත් නැහැ. මං හරි ආදරේ සමීරයාට. මිස් දුක් නොවී ඉන්න මිස්. හැම ප්‍රශ්නයක්ම ඉක්මනටම විසඳෙයි. හරි සමීර. තෑන්ක්ස් මාව අහගෙන හිටියට. මට මේ දේවල් කියන්න වෙන කෙනෙක් නැහැ. හරි. ඔයා වැඩ ටික කරගෙන යන්න. හරි මිස්. ඔයාගේ වයිෆ් හිටියේ නැත්නම් අපි දෙන්න කොච්චර ලස්සනට ජීවත් වෙනවද නේද? හරි හරි එයා හිටියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. මං ඔයාව අතාරින්නේ නැහනේ. අනික මං කිසි අඩුපාඩුවක් කරලා නැහනේ ඔයාට කවදාවත්. තමුසේ කිව්වා නේද මේක නැවැත්තුවා කියලා. ඇයි මාව මෙහෙම රවට්ටලා රිද්දන්නේ? තමුසේට ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා ගාණක් නැද්ද ඔයි? තමුසේට මාව මදිද? හරි හරි මං කියන දේ අහනවාකෝ. තමුසේ මහ ජරා මිනිහෙක් ඔයි. තමුසේට මෙච්චර දේවල් දීපු මාව නෙමෙයි වටින්නේ. අර කොහෙද යන්නේ නැට්ටිච්චි. ඔව් තමුසේට වඩා මට වටින්නේ ඒ කෙල්ල තමයි. ආයෙ ඔය කටින් නැට්ටිච්චි කියලා කිව්වොත් තෝගේ කට තල්ලා දානවා මම. යකෝ කසාද ගෑනිට ඔහොම සලකනවද බං? හරි පිරිමේක් නම්. ෂික්. ඉතින් ඊට පස්සේ ඒ දේ වෙලා පස්සේ දවසේ මට මිස්ගෙන් මිස් කෝල් 3ක් ඇවිල්ලා තිබ්බා. ඒ වෙලාවේ මම නංගි එක්ක සුපර් මාකට් එකට ගිහිල්ලා හිටියේ ෆෝන් එක charge එකට ගහලා. ආවට පස්සේ තමයි දැක්කේ මිස් කෝල් 3ක් තියෙනවා. ඉතින් උඹ ආපහු කෝල් කරලා බැලුවද? ඔව්. මිස් කෝල් 3ක් විතරක් නෙමෙයි තිබ්බේ. තව මැසේජ් එකකුත් දාලා තිබ්බා. මොනවද දාලා තිබ්බේ? මට තවත් මේ දේවල් ඉවසන්න බෑ සමීර. මගේ ඔළුවට මාර ප්‍රෙෂර්. මට වෙන විසඳුමක් නැහැ. මම තීරණයක් ගත්තා. මම මේ හැම දෙයක්ම අත්හරිනවා. එයා සතුටින් හිටපු දෙන්න. ये